Good morning. අද May 1st මයි පළවෙනිදා පෝය දවසක්. අද අපි යනවා ඔඩ්ඩු සුඩාන්. පළතරන් යන්නේ. යන ගමන් විස්තරي කියන්න. අද 2026 මයි පළවෙනිදා පොය දවසක්. ඒ වගේම අද මම ආවේ ඇත්තටම මේ නවලපිටිය ඉඳලා ඔඩ්ඩු සුඩාන් වලට. මට ලොකු හීනයක් තිබ්බා, ලොකු ආසාවක් තිබ්බා මෙතෙන් එන්න. ඇවිල්ලා නාපලයක් හරි මොකක් හරි පැලයක් හිටවන්න මේ දේ කරන්නේ. අපිට හිටපු ලෙෆ්ටිනන්ට් කර්නල් ලලිත් ජයසිංහ සර් වෙනුවෙන් මොඩේස කියන්නේ මේ හොඳ චරිතයක්. මට හිටපු හොඳ වෝ හීරෝ කෙනෙක්. ඒස මතක් වෙන්න ඒසට මේ පැලේ උපහාරයක් වෙන්න. ඒස විතරක් නෙවෙයි අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් දීපිදු ගොඩක් රණවිරුව මෙතන නැති වුණා. ඒ හැම එක්කෙනෙක්ම සිහි කරලා තමයි අපි මේ පැලේ මෙතන හිටවන්නේ. ඉතින් අපිත් එක්ක ආවා තුෂාර අයියා, මිලන්ත මුණපෑ. එතකොට කැප්ටන් සෙනෙවිරත්න සමල්. මෙතන තමයි මේ නදුම්කනි ඔඩ්ඩු සුඩාන් පාරේ කර්නල් ලලිත් ජයසිංහ ඇතුළු ඒ ටීම් එක මෙතන තමයි ඒගොල්ලෝගේ ඇම්බුෂ් එක ස්ප්‍රින්ග් කරලා තියෙන්නේ. මේක තමයි ස්ථානය. ඊට මිය ගිහලා තියෙන්නේ මෙතන චුට්ටක් පිටිපස්සට එන්නේ.
අපි දැන් මේ ඉන්නේ ඔඩ්ඩු සුඩාන් ලලිත් ජයසිංහ සර්ට තන ස්ප්‍රින්ග් වුණ තැන. මරු ලිඳක් තියෙන එක. මොනවත් නැති රැහැයෝ කෑ ගන්න සද්ද විතරයි ඇහෙන්නේ මේක. වතුර ටිකක් දාමුනේ. දැනට මේක මේවා වෙලා තියෙන්නේ. නෑ වතුර දාන්න බෑ දැන් මාම මේක බැරි. එතන අපි හිටෙව්වා සර්වර් සහ අපි වෙනුවෙන් මේ භූමියට රට දෑ වෙනුවෙන් ජීවිතේ පූජා කරපු ඒ රණවිරුවන් වෙනුවෙන් නාගස් රටට ඕන සද්දත් එක්ක නැතුණ තැනක් මම හිතනවා ඉතින් ඒ සර්ගේ සර් මතක් වෙන්න තිබ්බ ලොකු ආසාවක් මෙතන තියෙන ලොකු කෝවිලක් මම හිතන්නේ ඉස්සර නම් තියෙන්නේ නැතුව ඇති අපි අහලා තියෙන විදිහට ඉඳක් තියෙනවා මෙන්න මෙතන තියෙන ඇල දෙකේ තමයි මේ සර්ගේ බොඩි එක අරන් ගිහිල්ලා තියෙන්නේ මෙතන තනිකර රැහැය විතරයි කාගෙන ඇහෙන්නේ ඒගොල්ලෝ ස්වාල වෙච්ච තැන ඒ ඇල දිගේ තමයි ගිහිලා තිබ්බේ බල්ලෝ එන මේක කරන්නේ. මෙහෙම හිටියම කාටවත් පේන්නේ නැහැ. මේකේ මේ රෙස්කියු කරපු තැනට දැන් යන්න අමාරුයි. මෙතන පාර කැඩලා නිසා පිටින් යන්නේ නැහැ අද.